දෙමව්පියෝ සිල්වත් වෙලා ඉන්නවා. දරුවෝ දුස්සීලව ඉන්නවා. දෙමව්පියෝ ආත්ම ගරුත්වයේ රැකගෙන ඉන්නවා. දරුවා ආත්ම ගරුත්වෙන් නසා ගන්නවා. දෙමව්පියෝ අනාගතය ගැන හිතලා වර්තමානයේ පරිස්සම් වෙනවා. දරුවා අනාගතිත් අතාරිනවා වර්තමානෙත් අතාරිනවා. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ නිකන් අසභ්‍ය දේවල් කියන්න ගත්තොත් මෙන්න ඊළඟ පහුදා ලොකු පත්තරවල පිටු ගණන් එයාව ඉන්ටර්විව් කළා. මොකද එයාගේ සුදුසුකම වලත්ත කතා කීම. ගෑණියෙක් වේවා පිරිමියෙක් වේවා. ඊට එයා කියනවා මමත් දැන් අදහස දේශපාලකින්දයි. බලන්න මේ පරිහානිය දරුවනේ මේ පරිහානිය ප්‍රතික්ෂේප කරන්න. හැම එකෙක් ගිහින් මතේ ෆෝන් එකක්. ඒත් නළු නිලියු රෙදි කඩාගෙන දඟලනවා. ඒව විස්තර තමයි අර ෆෝන් වල තියෙන්නේ. ඕවා බල බල රොටි කකා ඉන්න කොල්ලෝ. උන්ට ඒකට දාන සල්ලි වලින් අඩු ගානේ වඩයක් වැඩිපුර කෑවනම්. පිරිහීමට හිස නමන්න එපා. පිරිහීමට හිස නමන්න